මෙතන අපි පටන් පෙන්වන්න යන්නේ අපේ මේ කාබනික ගොවිතැනට කොහොමද මේ බැහැ දාන්න පුළුවන්, පෝර දාන්න පුළුවන් කියලා. අපි මේ කලින් රසායනික පෝරවල් අනිත් එක රසායනික අර කෘමිනාශක ඒවා පාවිච්චි කරා. නමුත් මේක දැන් අර වෙන විදිහකටම පැල ටික අරනික භෝග ටික ආරක්ෂා කරගන්න අපේ කෘමි හානි මර්ධනය නෙවෙයි කෘමි හානි පාලනය කිරීම සම්බන්ධයෙන් මේ දියර වර්ගවල් අපි පාවිච්චි කරනවා. ඒකෙන් මෙතන තියන්නේ අමුද කරයිසල් කියලා. දෙමළෙන් කියනකොට අමුද කරයිසල්. අමුද කරයිසල් කියන්නේ ස්ටාර්ටර් සොලියුෂන් කියලා මෙතන තියන්නේ. මේක අපි මේ ගොම අනිත් එක ගව මුත්‍රා අනිත් එක අර මේ හකුරු අනිත් එක වතුර ටික දාලා මෙතන මේ අපි විනා දවසකට විතර අපි උරල් දාලා ඊට පස්සේ අපි ෆිල්ටර් කරලා වගාවට ඉස්නවා. අනිත් එක තව එකක් තියෙනවා පොල් කිරිල් දියරයක් කියලා. ඒකට එකතු කරන්නේ පොල් කිරි අනිත් එක මීකිරි එකතු කරලා දවස් 10ට තියාගෙන ඒකෙන් වතුර අරගෙන අපේ බෝගවලට ඉස්නවා. අනිත් එක කියන්නේ ශාක වලින් හදාගන්න බෙහෙතක්. මේක කෘමි හානි මර්ධනය කරන්න නෙවෙයි ඒක එලවන්න තමයි කෘමි හානිව එලවන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මොනවද ඒක යොදාගන්නේ? මේකට අපි තිත්ත රස තියෙන ශාක කොළවල් අනිත් එක කඩනකොට කිරියන අර ශාකවල කඩනකොට කිරියන කොළවල් අනිත් එක මේ අපේ මේ සතුන් එළු හරක් කන්නැති දේවල් කන්නැති අර ශාකවල් ඒකේ කොළවල් අනිත් එක ගව මුද්‍රා එකතු කරලා මේකෙන් කොහොම හරි මේ දවස් 10ක් තියාගෙන ඒකෙන් වතුර අරගෙන වතුර කියන්නේ අර දියර අරගෙන අපි මේ වගාවට ඉසිනවා. අනිත් එක මාළු දියරයක් කියලා එකක් තියන්නේ. මේකට අපි මේ මීන් අපතේ යන ද්‍රවය මාළු අපතේ යන ද්‍රවය අනිත් එක හකුරුයි අනිත් එක වතුරු දාලා දවස් 25කට තියාගෙන ඒකෙන් වතුර අරගෙන මේකට දාන වගාවට ඉසිනවා. අනිත් එක ෆෘට් ටොනික් කියලා. පළතුරු දියරයක්. මේකට එකතු කරන්නේ අපි මේ පළතුරු වර්ග කීපයක් තියෙනවා. 3ක් වැදගත් ගස් ලැබු අනිත් එක කෙසල් අනිත් එක පම්කින් කියන්නේ වට්ටක්කා අනිත් එක හකුරු බිත්තර දෙකක් දානවා. අනිත් එක වතුරට දිය කරලා මේක දවස් 45කට දාලා මේකත් ආයු වගාවට ඉසිනවා. මේක තමයි මේ කාබනික වගාවේ මේ කුමි හා පලිබූද පාලනය කරගන්න තවත් කාබනිකම ද්‍රව්‍ය. මේ කුමිනාශක මේවා විස ද්‍රව්‍ය නෙවෙයි. මතක ඇති තමුන්නාන්සලාට අපි ආම්පාරේ හා කියලා